මහා ජල රකුසා සහ රේසියෝගේ වීර මෙහෙයුම. ඉතින් කොහොමද යාළුවනේ? හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඔයාලා ආසාවෙන් බලාන ඉන්න රේසියෝගේ තවත් වීර ක්‍රියාවක් මං ඔයාලට අරන් ආවා. අපි යමු කතාව අහන්න. එදා රේසියෝගේ ගම හවස් වෙද්දි අමුතුම අඳුරකින් වැහිලා ගියා. කවදාවත් දැකපු නැති විදිහේ කළුම කළු වලාකුළු අහස පුරා රජ කළා. ගොර මහා භයානක විදිහට අකුණු ගහන්න පටන් ගත්තේ මුළු නගරයම හෙල්ලෙන විදිහටයි. ඊට පස්සේ මහා වැස්ස ඇද හැලුණා. මුලින්ම අහස අඳුරු වෙලා පොද වැස්සක් වැටෙන්න පටන් ගද්දී නගරයේ අනෙක් වාහන Tamanගේ ගරාජ් වලට දුවන්න හැදුවා. ඒත් අපේ රේසියෝටයි එයාගේ යාළුවෝ වුණ බිගී ට්‍රක් එකටයි ටොමි කා එකටයි වුණේ ලොකු සතුටක්. යාළුවනේ එන්න සෙල්ලම් කරන්න. මේ වැස්ස හරිම ෂෝක්. රේසියෝ කෑ ගැහුවා. පාරේ පොඩි වතුර පිරුණු වලවල් දැක්කම රේසියෝ වේගෙන් ඇවිත් ඒව මැදින් සූස් ගාලා යනවා. එතකොට වතුර විසි වෙලා යාළුවෝ නෑවෙනවා. හැමෝම hina වෙවි සතුටු වුණා. ඉන්න යාළුවනේ අපි ලිස්සන ඩාන්ස් එක දාමු. පාර තෙත් වෙලා තියෙන නිසා රේසියෝ Tamanගේ රෝද ලිස්සවමින් ලස්සනට වටේට කැරකෙන පාරවල් දැම්මා. හරියට වැස්සේ නටනවා වගේ. රේසියෝ Tamanගේ වේගවත් රෝදවලින් වතුර පාරවල් උඩට විදලා වතුර බැලූන් වගේ දේවල් හදලා යාළුවොත් එක්ක සෙල්ලම් කළා. රේසියෝ ඇතිදෙන් වැස්ස වැඩි වෙනවා. අපි ගෙදර යමු. බිගී ට්‍රක් එක කිව්වා. ඒත් රේසියෝ තෙමි සිනාසුනේ හරියට වැස්ස එයාවි හොඳම යාළුවා වගේ. හිට හැටියෙම සුළඟ වේගවත් වුණා. සෙල්ලම් කර කර හිටපු යාළුවෝ බය වුණා. පොද වැස්ස මහා ධාරානිපාත වර්ෂාවක් වුණා. පාරේ තිබුණ පුංචි වතුර වලවල් දැන් ලොකු ගංගා වගේ වෙලා. රේසියෝ මේක දැන් සෙල්ලමක් නෙවෙයි පාරවල් වැහෙනවා. බිගී කෑ ගැහුවා. රේසියෝත් සෙල්ලම නතර කරලා වටපිට බැලුවා. හැම තැනම වතුර. පැය කිහිපයක් යද්දී නගරේ පාරවල් මහා ගංගා වගේ වුණා. පාලම් යටින් ගලන වතුර පාර පාලම උඩින් ගලන්න ගත්තා. නගරයේ හැමෝම Tamanගේ ගරාජ් වලට වෙලා බයින් බලාගෙන හිටියා. හදිස්සියෙම නගරයේ අනතුරු ඇගවීමේ සීනුව නාද වුණා. ටින් ටින් ටින්. පණිවිඩය ආවේ පුංචි පැටවුන්ගේ පෙරපාසලෙන්. වතුර පාර වේගයෙන් වැඩි වෙලා පෙරපාසලේ දොරවල් ගාවටම වතුර ඇවිල්ලා. ඇතුලේ පුංචි වාහන පැටවු 5 දෙනෙකුයි ඔවුන්ගේ ගුරුතුමිය වුණ මිස් වෑනුයි හිර වෙලා ඉන්නවා. ලොකු වාහන වුණ ට්‍රක් රථ සහ බස් රථවත් බය වුණා. වතුර පාර හරිම සැරයි. අපි ගියොත් අපිවත් ගහගෙන යයි. ඕන් කිව්වා. ඒත් රේසියෝ ඉස්සරහට ආවා. රේසියෝගේ ඇස් දෙකේ තිබුණේ අමුතුම දීප්තියක්. මම යනවා. මට ඉඳගෙන බලාගෙන ඉන්න බෑ. රේසියෝ කෑ ගැහුවා. එපා රේසියෝ. ඔයා පුංචි වැඩි. ඔයාගේ ඇන්ජිමේ වතුර ගියොත් ඔයා එතනම නතර වේවි. බස්සී යබයින් කිව්වා. ඒත් රේසියෝ එක තක්පරයක්වත් පරක්කු කළේ නැහැ. එයා බ්‍රුම් ගාලා වේගය වැඩි කරලා වතුර පාරට පැන්නා. වතුර පාර රේසියෝව පාරේ නිවටට තල්ලු කරන්න හැදුවා. රේසියෝ Tamanගේ ටයර් වලින් පාර තද කරලා අල්ලගත්තා. මහ ලොකු ගහක් මුලින්ම ගැලවිලා රේසියෝගේ අඟට එන්න ආවා. රේසියෝ එකපාරටම ඩ්‍රිෆ්ට් පාරක් දාලා ඒකෙන් බේරුණා. වතුර මට්ටම රේසියෝගේ වීදුරුව ගාවටම ආවා. ඇතුළට වතුර එන්න හැදදී රේසියෝ Tamanගේ ටර්බෝ බලේ පාවිච්චි කරලා ඉස්සරහටම ගියා. පෙරපාසලේ යාළුවන්ව බේරාගන්න යන අතරතුර රේසියෝට තවත් දරුණු දර්ශනයක් පෙනුණා. පාරේ අයිනි තිබුණ අවුරුදු 100කට වඩා පැරණි මහා ඕක් ගස වැස්සට පස බුරුල් වෙලා ගංතුවඩ පාරට කඩාගෙන වැටෙන්න ඔන්න මෙන්න. ඒ ගහේ බෙනයක් ඇතුලේ පුංචි පූස් පෙටව් 4 දෙනෙක් බයින් ඥාව් කියලා කෑ ගහනවා. ගහ මුලින්ම ගංතුවඩ පෙරළුනොත් ඒ පුංචි පැටව් අනිවාර්යෙන්ම වතුරේ ගහගෙන යනවා. රේසියෝ දන්නවා Tamanට වෙලාව ගොඩක් අඩුයි කියලා. මට මේ අයව දාලා යන්න බෑ. රේසියෝ Tamanගේ ඇන්ජිම උපරිම වේගයෙන් ක්‍රියාත්මක කරා. රේසියෝ කෙලින්ම ගහට යන්නේ නැතුව ගහේ අනිත් පැත්තෙන් තිබුණ විශාල තාප්පෙලකට Tamanගේ ශක්තිමත් ලෝහ ලණුව සම්බන්ධ කළා. ඊට පස්සේ ලණුවේ අනිත් කෙළවර පෙරලෙන්න යන ගහේ අත්තක පටලවුවා. රේසියෝ Tamanගේ රෝද මඩේ හිර නොවි ශක්තිය දාලා ගහ අල්ලගෙන හිටියා. ඉක්මන් කරන්න යාළුවනේ මම ගහ අල්ලගෙන ඉන්නවා. රේසියෝ කෑ ගැහුවා.
ඒ වෙලාවේ එතනින් ගිය බර්ටි පක්ෂියා ඉක්මනින් පියාවලා ඇවිත් පූස් පැටවුව එකින් එක තමන්ගේ හොටෙන් අරගෙන ආරක්ෂිත තැනකට ගෙන ගියා. අන්තිම පැටාව බේරුණ ගමන්ම රේසියෝ ලණුව බුරුල් කළා. දඩාම් ගාලා මහා ගස ගංතුවඩ පාරට කඩාගෙන වැටුණා. තක්පර කිහිපයක් පරක්කු වුණොත් රේසියෝවත් ගහ එක්කම වතුරට යනවා. ඒත් රේසියෝ තමන්ගේ දක්ෂතාවයෙන් ඒ ජීවිත හතරම බේරගත්තා. පූස් පැටවුව බේරාගත් ගමන්ම රේසියෝ පෙර පාසල වෙත ආපසු හැරුණා. රේසියෝ පෙර පාසල ගාවට යද්දී මිස් වෑන් සහ පැටව් බයෙන් වෙවුලනවා. මිස් වෑන් සහ පුංචි පැටව් බයෙන් වෙවුලමින් සිටියේ තවදුරටත් වතුර ඉහළ යමින් තිබුණ නිසායි. රේසියෝ ඉක්මනින්ම ශක්තිමත් ලෝහ ලණුව මිස් වෑන්ගේ ඉදිරිපස් බම්පලෙකට සම්බන්ධ කළා. "බය වෙන්න එපා මිස්, මගේ පස්සෙන් එන්න. හැමෝම එකට ඉමු." රේසියෝ ටයිරියෙන් කෑ ගැහුවා. මිස් වෑන් පිටිපස්සෙන් පුංචි පැටව් පේලියට සිටගත්තා. රේසියෝ ඉදිරියට ගමන් ආරම්භ කළා. නමුත් මේ ගමන හිතුවට වඩා භයානකයි. ගංගේ වතුර පාර තවත් වැඩි වෙලා වේගයෙන් ගලන වතුර පාර පාලමේ නුඩින් ගලන්න ගත්තා. ජලපහරේ වේගය නිසා මිස් වෑන් සහ පැටව් එහාට මෙහාට පැද්දෙන්න ගත්තා. "අනේ රේසියෝ, අපිට ඉන්න අමාරුයි." පුංචි කාපැටියෙක් කෑ ගැහුවා. හිට හැටීම වතුර මැදි භයානක දියසුලියක් ඇති වුණා. ඒක පුංචි පැටව්වයි මිස් වෑන්වයි අනිත් පැත්තට ඇද ගන්න හැදුවා. රේසියෝ මුළු ශක්තියම දාලා ලණුව තදින් අල්ලගෙන හිටියා. රේසියෝගේ ටයර් මඩේ ඉස්ස යන්න ගත්තත් එයා කවදාවත් අත්හැරියේ නැහැ. "ප්‍රවෙස්සම් වෙන්න, මගේ පස්සෙන් එන්න." රේසියෝ තවත් හයියෙන් කෑ ගැහුවා. අහසින් වැටුණු අකුණු සැරකින් වතුරේ තිබුණ ලී කැබැල්ලක් දිය වී ගියා වගේ පෙනුණා. වතුරේ පාවෙන දේවල් උපරිම බාධකයක් බවට පත් වුණා. රේසියෝ හරිම දක්ෂ විදිහට වතුරේ පාවෙන ගස් අට සහ පරණ ටයර් වැනි බාධක මගහැරිමින් ඉස්සරහට ගියා. ඒ අතරේ රේසියෝගේ එන්ජිමෙන් ගාලා අමුතු සද්දයක් එන්න ගත්තා. ඒක රත් වෙලා තවදුරටත් යන්න බැරි වගේ පෙනුණා. ආරක්ෂිත බිමට එන්න තව ටික දුරයි. ඒත් රේසියෝගේ ශක්තිය හීන වෙමින් තිබුණා. එයා තමන්ගේ ජීවිතේ අවසාන හයිය දාලා තවත් වේගයෙන් නැද්දා. මට පුළුවන්." රේසියෝ තමන්ටම කියාගත්තා. රේසියෝගේ එන්ජිම රත් වෙලා දුම් දාන්න ගත්තත් එයා නවතුනේ නැහැ. අන්තිම වතුර රළ පහරත් මැඩින් බේරිලා රේසියෝ මිස් වෑන් සහ පුංචි පැටව්ව ආරක්ෂිත උස් බිමට නෙනාවා. ඒ වෙලාවේ රේසියෝගේ මුළු ඇඟම වෙවුලනවා. එන්ජිමෙන් දුම් දානවා. ඒත් ඔහුගේ ඇස්වල තිබුණේ ජයග්‍රහණීය දීප්තියයි. මිස් වෑන් සහ පැටව් බයෙන් අඬන එක නතර කරලා රේසියෝට ස්තුති කළා. හැමෝම බේරුණා. මිස් වෑන් සහ පුංචි පැටව් රේසියෝව බදාගත්තා. හග් කළා. රේසියෝගේ රතු පාට පේන්ට් එක වැස්සටයි වතුරටයි මැකිලා ගිහිත් තිබුණත් ඒ වෙලාවේ රේසියෝ නගරේ ලස්සනම වාහනය වුණා. "අද ඔයා කළේ දඟ වැඩක් නෙවෙයි රේසියෝ. අද ඔයා කළේ ලෝකේ තියෙන ලොකුම වීර වැඩේ." බස්සීය කිව්වා. "ඔන්න ඔහොමයි යාළුවනේ අපේ දඟ රේසියෝගේ කරුණාවන්ත හදවත් තවත් වීර වැඩක් අවසන් කළේ. ඉතින් යාළුවනේ අදට මම ගිහින් එන්නම්. තවත් ලස්සන වීර කතාවකින් ඉක්මනින්ම ඔයාලව හොයාගෙන එනකම් හැමෝම පරිස්සමින් ඉන්න."